ලුගේගොඩ විජේපා මාවතේ පිහිටි ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතාගේ නිවසට ඊයේ රාත්‍රී 12:20ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති අතර අද උදෑසන එම ස්ථානයේ පරීක්ෂා කිරීමේදී හිස් පතොරම් කොපු 3ක් පොලිසිය විසින් සොයාගත්තා. ඊයේ 12:20ට වගේ අතරට තමයි සජින සමග සද්ද ඇහුණා. අපි ගණන් ගත්තේ නැහැ මේ මොකද නත්තලට වෙඩිපත්තු කරන්න හැමතැන කියලා වෙඩි සද්ද ඇහෙන්නේ කියලා බැලුවේ නැහැ මොකද හිතේ නැහැ. මගේ නිවස ඉදිරි පිට පාරේ වෙඩි සද්ද 3ක් ඇහුණා. ඒ වෙඩි සද්ද 3 ඉවර වෙනවත් එක්කම ඊ타මත්ම වේගයෙන් රේසින් කාර් එකක වගේ සද්දයක් ඇතිව වාහනයක් ප්‍රධාන පාර පැත්තට දිව යන සද්දෙත් ඇහුණා. මම පාර දෙසට තියෙන ජනෙල ඇරලා බලනකොට පාරේ කිසිවෙක් හිටියෙත් නැහැ, වාහන තිබුණෙත් නැහැ. උදේ අපි එම ස්ථානේ පරීක්ෂා කරලා බලනකොට හමු වුණා පිස්තෝලයක් වැනි ආයුධයකින් පාවිච්චි කරන්න හැකි ආකාරයේ උණ්ඩ දෙකක් පාවිච්චි කරපු කොපු දෙකක් එතන වැටිලා. මෙවැනි වෙඩි ප්‍රහාරයක් එල්ලවීමට හේතුව කුමක්ද යන්න මාධ්‍ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් විමසා සිටියා. මේ දවස්වල නීතිඥ සංගමේ සභාපතිවරයා විදියට දෝෂාභියෝගයට අදාළව දිගින් දිගටම නීතිඥ සංගමේ රැස්වීම මෙහෙයවීම පැවැත්වීම කරගෙන යනු ලබනවා. ඒ එකක්වත් අපි කාටවත් විරුද්ධව හෝ පක්ෂව කරන දෙයක් නෙවෙයි. ඒකද වෙන කුමන හේතුවක් බලපෑවද කියලා මට ස්ථිර නිගමනයක් කියන්න බෑ. නමුත් ප්‍රශ්නගත කාර්යයකට පසුගිය වකවානුවේ මම යෙදෙමින් සිටියේ ඒ කාර්ය විතරයි. මේ අතර වෙඩි තැබීමේ සිද්ධිය අනාවරණය වීමත් සමග අද උදෑසන සිට පක්ෂ විපක්ෂ දේශපාලන හිතවතුන් විජේදාස රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණියා. ගෙඩියකට එක්කම ගාල රේසින් කාර් එකක ඒ සද්ද නැගලා මේ පැත්තට ගියා. පොලිසිය Thank you for your work. මේ වගේ නින්දිත සිද්ධියක් තුලින් මුළු රටටම මහා කැලලක් විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ ඉදිරි ආරක්ෂාව පිළිබඳව පූර්ණ වගකීම වර්තමාන පාලනයේ බාරගත යුතුයි. මේ අධිකරණයේ ස්වාධීනත්වය සඳහා කරන සටනේදී මූණ දෙන්න තියෙන ප්‍රශ්න. මේ ප්‍රශ්නේ ලේසියෙන්ම විසඳෙනවා. විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරලා තියෙන පුද්ගලික පනත සම්මත කළා අග්‍රවිංශකාරතුමිය පිළිබඳ ස්වාධීන හා අපක්ෂපාත කොමිටියක් පත් කරන්න කොමිටිය වාර්තාව අනුව අපි සියලු දෙනාටම එකට එකතු වෙලා ක්‍රියා කරන්න පුළුවන්. මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සිද්ධිය සැලවීමත් සමග විජේදාස රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණියා. මීට පෙර මෙම ඒකාධිපති වියරුවට පළමුවෙන්ම ගොදුරු බවට පත් උනේ අපේ රටේ මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්. දැන් ආණ්ඩුවේ මෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනේ නවතම ගොදුරු බවට පත් වී තිබෙන්නේ අධිකරණ පද්ධතිය හා ඒ හා ආශ්‍රිත නිලධාරීන්. දැන් ඔය කරන මැරයෝ කවුරුත් අහුවෙන්නේ නැහැ. හැබැයි ඔය පිස්තෝල කටු වලටයි මැරයොන්ටයි බයේ ඒ වගේ බලයෙන් රට පාලනය කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ මේවා කරන කට්ටියට.